සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න අද මම අරගෙන ආවේ පිටි වර්ග මොකවත්ම නැතුව හදාගන්න පුළුවන් රස වගේම සැහැල්ලු රොටි එකක්. ඉතින් ඔයාලට උදේට බත් වෙනුවට එහෙම නැත්නම් රෑ කෑමක් විදියට මේක හදාගන්න පුළුවන්. පිටි කෑම අගුණ අයට ඔන්න try කරලා බලන්න පුළුවන් විදිය හරිම පහසු ලේසි රෙසිපි එකක්. ඉතින් එහෙමනම් බලමු අපි කොහොමද හදාගන්නේ මොනවද ඕන කරන්න කියලා. පොඩිවට කොටුවට කපාගත්ත කැරට් අලයක්, තරමක ප්‍රමාණය අල ගෙඩියක්, ගෝව ටිකක්, ඒ වගේම සොසේජස් කරලක් තමයි මම අරගත්තේ. ඉතින් සොසේජස් නැතුව උනත් හදාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට තව මේකට බොන්චි, ලේක්ස්, ලෝණු කොළ වගේ දේවල් උනත් එකතු කරගන්න පුළුවන්. කැමති නම් මී ලෝණුත් එකතු කරගන්න. පෑන් එක ලිපෙන් තියලා මාගරින් මේස හැඳි එකක් සහ පොල් තෙල් මේස හැඳි එකක් මම එකතු කරගත්තා. ඊළඟට තෙල් ටික රත් වෙනකොට කපාගත්ත අල ටික තමයි මුලින්ම දාගත්තේ. විනාඩි 3-4ක් විතර හොඳට අල ටික තෙලෙන් ටෙම්පරාදු කරගන්න ඕන. මේ විදිහට සැරින් සැරේ කලවම් කරන්න හැන්දෙන්. ඊට පස්සේ කපාගත්ත කැරට් අල ටිකත් එකතු කරලා කලින් වගේම කලවම් කරන්න ඕන තවත් විනාඩි 2ක් විතර. දැන් මේ වගේ අතින් පොඩි කරලා බලන්න තැම්බිලා නම් ඊට පස්සේ ඒකට ඔය එකතු කරගන්න ඉඟුරු සුදු ලුණු පේස්ට් එකෙන් තේ හැඳි එකක්. බී ලුණු එහෙම අවශ්‍ය නම් මේ වෙලාවේ එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ගෝව ටිකයි සොසේජස් ටිකයි මම මේ වගේ එකතු කරගත්තා. ලුණු චුට්ටකුත් එකතු කරලා හොඳින් ටෙම්පරාදු කරගන්නවා කලින් වගේම. ඊට පස්සේ කහකුඩු චුට්ටක්, මිරිස් තේ හැඳි එකක්, කෑලි මිරිස් තේ හැඳි දෙකක් එකතු කරගන්න. ඔයාට සැර අවශ්‍ය විදිහට මේ දේවල් අඩු වැඩි කරගන්නත් පුළුවන්. දැන් මේ වගේ හොඳින් කලවම් කරගෙන අපි මේ ටික වෙන භාජනයකට මාරු කරලා පොඩ්ඩක් නිවෙන්න තියන්න ඕන. රස්නේ හොඳට අඩු වුණාට පස්සේ මම මේකට බිත්තර 3ක් කඩලා එකතු කරගන්නවා. බිත්තර 3 එකතු කරලා ආයෙමත් හොඳට මේ වගේ කලවම් කරගන්න. ඊට පස්සේ පෑන් එක ලිපෙන් තියලා තෙල් ටිකක් බ්‍රෂ් කරගෙන හදාගත්ත මිශ්‍රණය පෑන් එකට දාලා මේ වගේ පොඩ්ඩක් තද කරලා හදාගන්න. ඊට පස්සේ පියනෙන් වහලා අඩු ගින්දරේ විනාඩි 5ක් එක පැත්තක් කර කරගන්න ඕන. දැන් ඔයාලට පුළුවන් අනෙක් පැත්ත දාලා විනාඩි 2ක් විතර තියලා ලිවෙන් බා ගන්න. මේක මාර්ම රසයි වගේම තමයි හොඳ පෝෂණීය සැහැල්ලු ආහාරයක්. උදේට වගේම රැට උනත් හදාගෙන කන්න පුළුවන්. පිටි වර්ග පිපුම් කාරක මොකවත්ම නැහැ. හරිම ලේසි හදාගන්න. ඉතින් ඔයාලටත් පුළුවන් වුණ මේ රෙසිපි එක try කරලා බලන්න. රෙසිපි එක ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් අමතක නොකරම ලයික් එකක් කමෙන්ට් එකක් දීලා තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ගිහින් එන්නම් තවත් දවසක අලුත්ම රෙසිපි එකකුත් අරගෙන. එතකන් වීඩියෝ එක බැලුවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.